සතුටින් ඉන්න වටින පාඩමක්. හැමදාම සතුටින් ඉන්න කොල්ලෙක් හිටියා. ඔන්න දවසක් මේ කොල්ලා මහලු මනුස්සෙක් වෙත ගියා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න. සර්ට කියන්න පුළුවන්ද සතුට නැති කරන ලොකුම දේ මොකක්ද කියලා? මම සතුටින් ඉන්නේ හුඟක් වෙලාවට. මම ගොඩක් වෙලාවට කතා කරනවා, hina වෙනවා. ඒත් කොහොම හරි දවසක මම මේ ඉන්න සතුට මගෙන් නැති වෙලා යයි. මට ඊට පස්සේ දුකම දැනෙයි කියලා ලොකු බයක් දැනෙනවා සර්. ඉතින් මට උගන්නලා දෙන්න බැරිද සතුටින් ඉන්න විදිහ? ධනාත්මකව හැම දවසක්ම හැම ආකාරයකටම සතුටින් ගත කරන්න පුළුවන් විදිහ. අනේ පුළුවන් නම් කියලා දෙන්නකෝ. ඔන්න ඔහොම මේ ළමයා මේ මහලු මිනිස්සයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මහලු මිනිස්සයා මොහොතක් කල්පනා කරලා ඔළුව එහෙමත් පොඩ්ඩක් එහෙට මෙහෙට වනලා මෙන්න මෙහෙම කියනවා. හරි. මම කියන්නම් ඔයාට දැනගන්න ඕන දේ. ඒත් මම ඔයාට කියන්න කලින් ඔයා මම වෙනුවෙන් යමක් කරන්න එකඟ වෙන්න ඕන. අන්න ඒ දේ කළොත් මට ඔයාට මේ පාඩම හොඳට කියලා දෙන්න පුළුවන්. අනේ ඉතින් මේ කොල්ලා ඇහුවේ එයාගේ බැරෑරුම් මූණ දිහා බලලා පොඩි මද හිනාවකුත් එක්කම hina වෙනවත් එක්කම ටිකක් කල්පනා කරලා මේ කොල්ලා කිව්වා, හරි සර්, මොකද්ද කියන්නකෝ, අපි ඒක කරමු කියලා. ඉතින් ඔය කැමැත්ත එනවත් එක්කම මහලු මිනිස්සයා මෙන්න මෙහෙම පිළිතුරක් දෙන්නට පටන් ගත්තා. මොකක්ද දන්නවද? මගේ ගෙවැත්තේ හිස් බැරල් එකක් තියෙනවා. ඔයා ඒකට වතුර පුරවන්න ඕන. මම වයසයිනේ. ඉතින් ගඟෙන් වතුර ගන්න තරම් මම හුඟක් දුර්වලයි. ඔයා එහෙම කළොත් මම ඔයාට රන් කාසි 2ක් දෙනවා. ඒක කියනවත් එක්කම මේ කොල්ලට පුදුම සතුටුයි. අනේ දිව්‍යනේ, රන් කාසි 2ක් මේ මම වෙනුවෙන් කරන්නම්කෝ කියලා මේ කොල්ලා හොඳ උද්‍යෝගයක් හිතට ආවා. ඉතින් මේ කොල්ලා බාල්දියකුත් අතට අරගෙන වතුර අරගෙන මේ පාර දිගේ වේගෙන් දුවගෙන ගිහිල්ලා ගඟට ගිහින් වතුර ගෙනල්ලා අර මහලු මිනිස්සයා ගෙවැත්තේ තියනවා කිව්ව බැරලයට වතුර පුරවන්නට පටන් ගත්තා. ඉතින් මද වෙලාවක් ගිහින් මේ වතුර ටික පුරවලා ඉවරුණාට පස්සේ කොල්ලා දුවගෙන ඇවිල්ලා මේ මහලු මිනිස්සයා හම්බෙලා මෙන්න මෙහෙම කියනවා. ඔන්න සර්, මම වතුර ටික නම් පිරෙව්වා. දැන් රන් කාසි 2කුත් මට දෙනවා කිව්වනේ කියලා කිව්වා. කෙසේ වෙතත් මේ මහල්ලා ආයෙම මෙන්න මෙහෙම කාරණාවක් කියන්න පටන් ගත්තා. අයියෝ, මට ඔයාට කියන්න දෙයක් අමතක වුණානේ. මගේ කුස්සියේ තවත් හිස් බැරල් එකක් තියෙනවා. අනේ පුළුවන් නම් ඒකත් පුරවන්නකෝ. ඔයාට පුළුවන්කමක් නැද්ද? පුළුවන් නම් ලොකු දෙයක්. ඒක ඔයා පිරෙව්වොත් මම තවත් රන් කාසි 2ක් දෙන්නම්කෝ. එතකොට ඔයාට සම්පූර්ණයෙන්ම මං රන් කාසි 4ක්ම දෙන්න ඕන. ඒ සල්ලි වලින් ඔයාට කැමති දෙයක් හොඳ හැටිය ගන්නත් පුළුවන්. ඔන්න ඔහොම මේ මාළු මිනිස්සයා මේ කොල්ලට කියන්න උනා. ඉතින් කොල්ලට දැන් කලින් පාරටත් වැඩිය සතුටුයි. කලින් නම් රන් කාසි 2ක්නේ. දැන් රන් කාසි 4ක්ම හම්බෙනවා. ඉතින් කොල්ලගේ හිත හොඳටම මෝටිවේට් වෙලා හොඳ ගැම්මකින් මේ කාසි 4 ගන්න ඕන කියලා දෙපාරක් හිතන්න නැතුව හරි සර්, මම ඒක කරන්නම් කියලා එක පයින්ම කියන්න පටන් ගත්තා. ඉතින් ආයෙම මේ කොල්ලා දුවගෙන ගිහිල්ලා අර බාල්දිය අරගෙන ගිහිල්ලා ගඟ දිහාවට යන්න පටන් ගත්තා. ඉතින් අමාරුවෙන් වතුර හැමක් පුරවගෙන කඩි මුඩිය දුවගෙන ඇවිල්ලා කුස්සියේ තියනවා කිව්ව බැරල් එකත් පුරවලා මේ කොල්ලා ආයෙම දුවගෙන මේ මහලු මිනිස්සයා ළඟට ආවා. ඔන්න සර්, බැරල් 2ම පිරෙව්වා. එහෙනම් මට රන් කාසි 4 ගන්න පුළුවන් නේද කියලා කිව්වා. අනේ මොකද වුනේ? ආයෙම මේ මහලු මිනිස්සයා කිව්වා, අනේ දෙයියනේ කොල්ලෝ, මම අමතක වෙන වයසක මිනිස්සෙක්නේ. මට අමතක වුණා මගේ වත්තේ තවත් හිස් බැරල් එකක් තියෙනවා කියලා. අනේ කොල්ලෝ, ඒකටත් ඔයාට වතුර පුරවන්න පුළුවන් නම් මම ඔයාට තවත් රන් කාසි 2ක් දෙන්නම්කෝ. එතකොට ඔයාට සම්පූර්ණයෙන්ම රන් කාසි 6ක්ම ගන්න පුළුවන්
ඉතින් ඔයාට රන්කාසි 6ක් ලැබෙන එක හොඳයිනේ. ඒ නිසා පුළුවන් ද කොල්ලෝ අරකටත් වතුර ටිකක් පුරවන්න කියලා ඔන්න මේ මහලු මිනිස්සයා ආයෙම පොඩි යෝජනාවක් මේ කොල්ලට එකතු කරනවා. කොල්ල ටික වෙලාවක් දැන් නම් කල්පනා කරා. කාසි 4ක් හම්බුනේත් නැහැ. හැබැයි දැන් කාසි 6කුත් දෙනවා කිව්වා. හැබැයි කාසි 6ක් හම්බුනොත් සෑහෙනම දෙයක් කරන්න පුළුවන්. මම සෑහෙන මට්ටමකට දියුණුත් වෙනවා. මොකද මේවා හොඳ ප්‍රබල රන් කාසි. කොල්ලා ඉතින් ටිකක් කල්පනා කරලා හරි කාසි 6ක්නේ ලැබෙන්නේ. ඒකත් හොඳයිනේ කියලා කොල්ලගේ මූණේ හොඳ ප්‍රීති ප්‍රමෝදමත් භාවයක් දිස් වෙන්නට පටන් ගත්තා. ඉතින් ඔහු මුළු මුදලින් මිලදී ගන්නේ මොනවද කියලා හිතා තමන්ට ආපු හැඟීම් දැනීම් පාලනය කරගන්න බැරුව තුන්වෙනි වතාවට අර ගෙවත්තේ තියනවා කිව්ව අමතර බැරලය පුරවන්නට උත්සාහ ගන්නට පටන් ගත්තා. ඉතින් මේ කොල්ලා ගිහිල්ලා ආයෙම ගිහිල්ලා අර ගඟ ළඟට ගිහිල්ලා වතුර ගෙනල්ලා උගාක් මහන්සි වෙලා මේ බැරල් එක පුරවන්න පටන් ගත්තා. ඉතින් මේ තුන්වෙනි බැරල් එක පුරවගෙන නැවත මේ මහලු මිනිස්සයා ළඟට එන්නට මේ කොල්ලට වැඩි වෙලාවක් ගියේ නැහැ. හැබැයි මේ වෙනකොට මේ කොල්ලා හුඟක් මහන්සි වෙලා වතුර ඇදරම වතුර පුරවලාම හුඟක් මහන්සි වෙලා. කොහොම වුණත් මේ පිරිමි ළමයට කාසි 6 පිරිනමනා වෙනුවට මේ මහලු මිනිස්සයා නලල රැලි කරගෙන මුමුණන්න පටන් ගත්තා. මොකද්ද දන්නවද? අනේ නෑ මම හිතන්නේ මම මුළු ලෝකේම අමතක වෙන වයසක මිනිස්සයා කියලා. මගේ ළඟ කාසි නැති බව මට අමතක වුණානේ කොල්ලෝ. මට ගොඩක් දුකයි. මට ඔයාට දෙන්න දැන් සල්ලි නෑ. මට සමා වෙන්න කොල්ලෝ. ඔයාට හිස් අතින් ගෙදර යන්න වෙන්නේ. ඔන්න ඔහොම කියන්න පටන් ගත්තා මේ මහලු මිනිස්සයා. අනේ ඒක අහපු ගමම්ම මේ අහිංසක කොල්ලගේ මූණේ තිබ්බ ආශාවල් හිනාව එකපාරටම මැකිලා යන්නට වුණා. ආවේ පුදුමාකාර දුක. ඉතින් ඔහුගේ සතුට අර ජීවිත කාලෙම සන්තෝෂයෙන් තිබුණු මුහුණ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා දුක සහ බලාපොරොත්තු සුන්වීමේ ගොඩනැගීමක් හිතේ ගොඩනැගින්නට පටන් ගත්තා. ඒත් එක්කම ටික වෙලාවක් බලාගෙන හිටපු මේ මහලු මිනිස්සයා හරි පුදුම සහගත දෙයක් කරන්නට පටන් ගත්තා. ඔහු එකපාරටම මේ කොළුවට එන්න කියලා තදින් වැළඳගත්තා. ඊට පස්සේ හයියෙන් hina වෙන්නට පටන් ගත්තා අනේ කොළුවෝ කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක් කියන්න පටන් ගත්තා මේ මහලු මිනිස්සයා. කලබල වෙන්න එපා පුතේ. ඇත්තම කියනවා නම් මම ඔයාට කාසි වගේක් අරන් තියනවා. මම කරපු හැම දෙයකින්ම ඔයාට ජීවිතය ගැන වටිනා පාඩමක් කියලා දෙන්න තමා මට ඕන උනේ. ඔයා මගෙන් ඇහුවම සතුට නැති කරන ලොකුම දේ මොකක්ද කියලා මට ඔයාට දුකටපත් කරන්න හොඳ සැලැස්මක් ඔළුවට කල්පනා වුණා. ඒකයි මම ඔයාට මෙහෙම දෙයක් කරන්න කිව්වේ. එතකොට මට ඔයාට නිවැරදිව කාර්යක්ෂමව මේ කාරණාව උගන්වන්න පුළුවන් වෙනවා පුතේ. ඉතින් මගේ පුතේ මේ සතුටේ තියෙන ලොකුම විනාශය ඔයාගේ තියෙන අපේක්ෂාව. ඔයා මගෙන් කාසි 6ක් බලාපොරොත්තු වුණ හින්දා තමා ඔයාට මේ තරම් දුක. ඉතින් අපි යම් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනකොට අපි යම් කෙනෙක්ගෙන් යම් අනුග්‍රහයක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට අපි යාලට ආදරය කරන නිසා අපි යාලගෙන් හොඳ දේවල් බලාපොරොත්තු වෙන නිසා මේ සිතේ කලකිරීම බලාපොරොත්තු සුන්වීම අධර්යමත් කිරීම ආතතිය වැඩි කරන සිද්ධීන් ඇති කරනවා. ඉතින් මිනිසුන් විදිහට අපි අමනාප වීම කෙසේ වෙතත් මිනිසුන් කෙරෙහි මේ ජීවිතයේ ගොඩනගා ගන්නා දේවල් කෙරෙහි ඇති කරගන්න බලාපොරොත්තු අපේක්ෂාවන් අඩු කරගත්තොත් ඒක සෑම වෙලාවකම අපේ සන්තෝෂය වර්ධනය කරගන්න ප්‍රබල කාරණාවක් වෙනවා පුතේ. අන්න එහෙම හිතන්න පටන් ගත්තොත් මගේ ආදරණීය පුතේ ඔයා අර අහපු ප්‍රශ්නයට
මේ ජීවිත කාලේ ඔයා සතුටින් ඉන්න එක කවදාවත් ඔයාගෙන්නම් කාටවත් ගන්න බැරි වෙනවා. ඔයා සදාකාලිකවම සතුට හොයාගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මගේ ආදරණීය හිතවතුනි, ඔබත් සදාකාලිකවම සතුටට පත්වන පුද්ගලයෙක් වනු ඇතයි අප සිතනවා. ඔබේ අදහස කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි අප නාලිකාවේ මේ වටිනා කතා ඔබ අසනවාට. නැවත හමු වෙමු.